අර ළමයි මේ වීඩියෝ එකෙන් අපි ගේන්නේ සුනාමි ගැන. ඔය සුනාමි කියන එක ලියන්නේ සුනාමි කියලා. ඕක ජපනීස් වර්ඩ් එකක්. ඔය සුනාමි කියන එකේ තේරුම තමයි harbor waves. වරාය තරංග කියන එක. අවුලක් නැහැ මේ සුනාමි කියන එක දන්නව නේද ළමයි? මුහුද ගොඩ ගැලීමනේ සරල භාෂාවෙන් කිව්වොත් මේ මුහුද මෙම ඉස්සිලා වරායට එනවා. වරායට කියන්නේ ගොඩ බිමට එනවා. හරිද? right. එතකොට සුනාමියක් ලංකාවට ආවේ කවද්ද? 2004 ඩිසෙම්බර් 26 ක්‍රිස්මස් දවසට පස්සේ ඩිසෙම්බර් 26. ඔව්. එතකොට සුනාමියක සාමාන්‍ය ආකාරය මොකක්ද? ඒ කියන්නේ මුලින්ම කියමුකෝ සුනාමියක් ඇති වෙන්නේ කොහොමද කියලා. සුනාමියක් ඇති වෙන්නේ ළමයි මුහුද යට මම ඔයාලට භූකම්පන වීඩියෝ එකේදී ගෙනාවා. මුහුද නෙමෙයි පොළව කියන්නේ පෘථුවිය කියන දේ හැදිලා තියෙන. පෘථුවියේ කබල කියන එක හැදිලා තියෙන්නේ මොනවැන්ද? ටෙක්ටොනික් ප්ලේට්ස් වලින්නේ. ඒ කියන්නේ මොනවද? භූචලන තැටි වලින්නේ. ඔය එක්ක භූචලන තැටියක යම්කිසි අසාමාන්‍ය චලන රටාවක් නිසා හෝ තව මේ මුහුද යට තියෙනවා මුහුදු පතුලේ තියෙනවා ළමයි ගිනිකඳ. ගිනිකඳු තියෙනවා. ඔය ගිනිකඳක් පුපුරලා සුනාමියක් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව තව මුහුද ඇතුලේ සිදුවෙන භූමිකම්පා වගේ දේවල් වලින් සුනාමි ඇති වෙන්න පුළුවන්. හරිද? ඔය තමයි සුනාමි ඇති වෙන රීසන්ස්. තව ඔයාලා අහලා තියෙනවද හයි ටයිඩ් ලෝ ටයිඩ් වටදිය බාදිය? මම සුනාමි වලට අදාළ දෙයක් නෙමෙයි දැන් කියන්නේ. හයි ටයිඩ් ලෝ ටයිඩ් කියන එක අහලා තියෙනවා. මෙන්න ඉන්දියාව මෙන්න ලංකාව මොනම රටවල් ටික තියෙනවා. මහද්වීප ටිකේ රටවල් ටිකයි තියෙනවා. හරිද? මෙහෙ මුහුදනේ. මේවා මුහුද. හිතන්නකෝ හඳ මෙන්න මෙතන කියලා හඳ. ඔය හඳ තියෙන පැත්තට පොඩ්ඩක් මුහුද ඒක රාශි වීමක් සිද්ධ වෙනවා. අපි එයාට කියනවා හයි ටයිඩ් කියලා. ඒකනේ අර මේ පුර හඳ තියෙන දවස් වලට දීවරය මාළු පාන්න යන්නේ නැත්තේ. බෝට්ටුවේ රැට මාළු මොකක්ද ඒකට කියන්නේ? මාළු බානවා කියලා කියන්නේ වෙන ලස්සන නමක් නැහැ නේ මාළු බාන්න යන්නේ නැත්තේ. හරිද? මේ එතකොට ඇයි මේ මාළු බාන්න යන්නේ නැත්තේ රැට පොය දවස් වලට පුරහඳ තියෙන දවස් වලට මොකද්ද රීසන් එක? ඒ වෙලාවේ මුහුදිසාර වැඩි. මුහුද පොඩ්ඩක් රළුයි. හරිද? අපි මෙයාට කියනවා බඩ දියන. ඕකේ ප්‍රතිවිරුද්ධ පැත්තට මෙන්න මෙතනත් මුහුද තියෙනවා. මොකද මේ මුහුද ඊට ප්‍රතිවිරුද්ධ පැත්ත දැන් හඳ නැති පැත්තනේ. හඳ නැති පැත්ත කියන්නේ මෙයාලට අමාවක. මේ ෆුල් මූන් හරිද? මෙයාලට අමාවක. ඊට පස්සේ ඒ පැත්තේ ඉතින් මුහුද රළු නෑ. මෙම උඩට ඉස්සෙන්නේ නෑ මුහුද. يعني මුහුදේ ටයිඩ් එක උඩට ඉස්සෙන්නේ නෑ. ඒගොල්ලන්ට අපි කියන ඒ අවස්ථාවට අපි කියනවා ලෝ ටයිඩ්. බාදිය. ඔන්න ඔක තමයි වටදිය බාදිය සිද්ධ. මේ වටදිය කියන්නේ සුනාමියම නෙමෙයි හොඳේ. වටදිය බාදිය කියන්නේ සුනාමිය නෙමෙයි. ඕක සුනාමිය වලට අදාළ දෙයක් නෙමෙයි. මම එන්න එක්ස්ප්ලেইন කරා. right. සුනාමි කියන්නේ මෙන්න මේ වගේ රීසන් එකක් නිසා මුහුද කොට ගැලීම. හරි. ඕකට අදාළ සමීකරණය මෙන්න ඔක තමයි මුල්ම සමීකරණය සුනාමි වලට අදාළ. v සමානයි වර්ගමූල gh. ඒ මොකක්ද ඒ කිව්වේ? සුනාමි තරංගයේ ප්‍රවේගය සමානයි g කියන්නේ ගුරුත්වාකර්ෂණ ත්වරණය වාරයක් h කියන්නේ h කියන්නේ ළමයි රැල්ල කොහොමද කියන්නේ? එම අවස්ථාවේ මුහුදේ ගැඹුර කියලා මතක තියාගන්න ඕනේ. එම අවස්ථාවේ මුහුදේ ගැඹුර. මේ තියෙන්නේ ගැඹුරු මුහුද. h වැඩි කියන්නේ සුනාමි තරංගයේ වේගය වැඩි. h වැඩි කියන්නේ සුනාමි තරංගයේ වේගය වැඩි. ඔයාලා දන්නවනේ තව v සමානයි f ලැම්ඩා කියලා. සංඛ්‍යාතය නියතයි කොහොමද? ඒ සංඛ්‍යාතය නියතයි. ඉතින් මේක ඉදිරියම නිසා ඇති උනේ මේ සංඛ්‍යාතය නියතයි. v වැඩි කියන්නේ ළමයි ලැම්ඩා වැඩි. ලැම්ඩා වැඩි කියන්නේ මොකද්ද? උදාහරණ තරංගය මෙන්න මේ වගේ නේද? ලොකු ලැම්ඩා කෙනෙක් ඉන්නවා. මම ඒකට ලැම්ඩා 1 කියලා දාන්නම්. මෙන්න ගැඹුරු මුහුදේදී ලැම්ඩා. දැන් අපි යන් නොගැඹුරු මුහුදට සමීකරණය මොකද්ද? v සමානයි වර්ගමූල gh. නොගැඹුරුයිනේ h පොඩි. එහෙනම් v පොඩි විය යුතුයි. හරිද? මේ අවස්ථාවේදී සුනාමි තරංගයේ වේගය පොඩි. මෙතනට සාපේක්ෂව වේගය පොඩි. හැබැයි අපි දන්නවා v සමානයි f ලැම්ඩානේ. v පොඩි කියන්නේ ලැම්ඩාත් පොඩි. ලැම්ඩා පොඩි තරංග කවුද? මෙන්න මේ වගේ මේ පොඩි ලැම්ඩා ඉන්න කට්ටිය. හරිද? හැබැයි මොකද්ද වෙන්නේ? මෙතනට ශක්ති සංස්ථිතිය යෙදෙනවා. මෙතන මුළු ශක්තිය E1 නම් මෙතන මුළු ශක්තිය E2 නම් E1 සමාන විය යුතුයි E2ට. ශක්ති සංස්ථිතිය නිසා E1 සමාන විය යුතුයි E2ට. හරි. මෙතන වේගය වැඩිනේ. මේ පළවෙනි අවස්ථාවේ වේගය වැඩිනේ ළමයි. ඒ කියන්නේ කයිනටික් එනර්ජි මෙයාගේ චාලක ශක්තිය උපරිමයි. මම ඒක EK කියලා දාන්නම්.
චාලක ශක්තිය මෙයාගේ උපරිමයි. ධන මෙයාගේ විභව ශක්තියම ලොකුවට නෑ නේ. විභව ශක්තිය සාමාන්‍ය මට්ටමකින් තියනවා. විභව ශක්තියම ලොකුවට නෑ. මෙතන වේගය වැඩි නිසා චාලක ශක්තිය තමයි උපරිම. මෙතන බලන්න. මෙතන චාලක ශක්තිය කුඩායි. මෙතන විභව ශක්තිය අපේ මොකක්ද කියන්න දෙන්නේ. කෙලිම චාලක ශක්තිය දෙක බලන්න. චාලක ශක්තිය මෙතන වැඩි. මේ අවස්ථාවේ චාලක ශක්තිය වැඩි. අයියේ වේගය වැඩි. කයින්ටික් එනර්ජි වැඩි. මෙතන වේගය අඩු නිසා චාලක ශක්තිය අඩුයි. එතකොට මෙතන ශක්තියට වඩා මෙතන ශක්තිය අඩුයි. එහෙනම් තව ශක්තිය ආකාරයක් තියෙනවා තමයි සුනාමි තරංගයේ ශක්තිය කියලා. එයාව අපි ඩිරයිව් කරන්නේ. එයාව අපි පෙන්වන්නේ මෙන්න මෙහෙම. E අනුලෝම සමානුපාතිකයි A ගේ වර්ගය. මෙතන E කියන්නේ කවුද? සුනාමි තරංගයේ ශක්තිය. Energy of the tsunami wave. A කියන්නේ මොකද්ද? විස්තාරය. Amplitude. A කියන්නේ ළමයි විස්තාරය. සුනාමි තරංගයේ විස්තාරය කියන්නේ මොකද්ද? සුනාමි තරංගයේ විස්තාරය කියන්නේ මොකද්ද? රළ ඉස්සෙන ප්‍රමාණය. ඕකනේ විස්තාරය කියන්නේ. දැන් මෙතන ශක්තිය වැඩිනේ නේද? ශක්ති සංස්ථිතියට අනුව මෙතන ශක්තිය වැඩි කරගන්නේ කොහොමද? මම ඒකට විභව ශක්තිය කිව්වත් ප්‍රශ්නයක් නෑ. මම ඒක ඔයගොල්ලන්ට අපහැදිලි නිසා වෙනම කියන්නම්. මේ විභව ශක්තිය පොඩ්ඩක් මතක් කරගන්න. සුනාමියේ ශක්තිය කියලා බලන්න. E සුනාමි. මෙතන සුනාමියේ ශක්තිය අඩුයි. හරිද? මෙතන සුනාමියේ ශක්තිය වැඩි වෙනවා. හේතුව චාලක ශක්තිය අඩුයි. මුළු ශක්තිය මෙයාට සමාන කරගන්න ඕනේ. ඒ නිසා සුනාමි තරංගයේ ශක්තිය වැඩි වෙනවා. සුනාමි තරංගය නැත්නම් විභව ශක්තිය කියන්න පුළුවන්. විභව ශක්තිය කියන එක වැඩි වෙනවා. කොහොමද වැඩි වෙන්නේ? තරංගෙ මෙහෙම උඩට ඉස්සෙනවා. හරිද? එතකොට ළමයි ඔයාලට පේනවා ගොඩ බිමට එන්න තමයි මේ රළ ඉස්සෙන්නේ. හරිනේ? මේ රැල්ල ඉස්සෙන්නේ ගොඩ බිමට එන්න. ඇයි ඒ ලොකුවට ඔලුවට දාගන්න අවශ්‍ය නැහැ. මේ විදිහට දාගන්නේ. මෙතන චාලක ශක්තිය වැඩි, මෙතන චාලක ශක්තිය අඩුයි. එහෙනම් ඒ අඩුවන චාලක ශක්තියට සාපේක්ෂව මුළු ශක්තිය නියතව තියාගන්න මොකද්ද වැඩි වෙන්න ඕනේ? සුනාමියේ ශක්තිය වැඩි වෙන්න ඕනේ. මේ නෑ විභව ශක්තිය කියලා හිතන්න පුළුවන්. අවුලක් නැහැ. සුනාමියේ ශක්තිය වැඩි වෙන්න ඕනේ. සුනාමියේ ශක්තිය වැඩි වෙනවා කියන්නේ කොහොමද සුනාමියේ ශක්තිය වැඩි කරගන්නේ? විස්තාරයෙන් ද ඇම්ප්ලිටියුඩ් එක වැඩි කරගෙන. ඒක තමයි ගොඩබිම පැත්තට එනකොට සුනාමි තරංගයේ තරංග ආයාමය අඩුයි මේ චූටි තරංග ආයාමයක් තියෙනවා. ලැම්ඩා 2 මෙච්චරයි. තරංග ආයාමය අඩුයි නමුත් විස්තාරය වැඩි. එම නිසා ශක්තිය සුනාමි තරංගයේ ශක්තිය වැඩි. මේකේ වේගය වැඩි, ලැම්ඩාත් වැඩි. ඒ කියන්නේ තරංග ආයාමය වැඩි. ඊට පස්සේ විස්තාරයෙන් චූටි විස්තාරයක් තියෙනවා. A1 A2. A2 නේ වැඩි. ඔය ඔක්කොම පොයින්ට්ස් ටික දාගන්න. මේක තමයි සුනාමියක මුහුදේ ගැඹුරත් එක්ක වේගය දෙන සමීකරණය. මේක විතර ෆොටෝවක් අඳගන්න. ඊට පස්සේ දෙපැත්තෙන් මේව දාගන්න. ඔච්චර තමයි සුනාමි කියන්නේ. මේ වඩදිය වාදී සීන් එකත් පොඩ්ඩක් දාගන්න. සුනාමිලා